අයිබෝවන් දුවේ පුතේ 2026 සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අපි සාකච්ඡා කරන්න ආරම්භ කරන ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්තියේ පළවෙනිම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් අද අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය විදිහට තෝරගත්තේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2020 වර්ෂයේ සඳහා නිකුත් කරපු පළමු වාර පරීක්ෂණයට අදාළව කෙටි ප්‍රශ්න 25. එතකොට අපි මේ කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරනකොට අපි ඒ විෂය කොටස් වලට අදාළව ඔයාට ලබා දෙනවා නෝට් එකක්. ඒතර ඒ නෝට් එකත් ලියා ගන්න. ඒතර ඒ නෝට් එක ලියනකොට මම කියනවා කොතනද අපි ලියා ගන්න ඕන කියලා. ඊට අමතරව ඒතර අපි මේක පූර්ණ වශයෙන් සාකච්ඡා කරනවා. ඒතර අර ප්‍රශ්නයට උත්තරේ ලියන එක විතරක් නෙමෙයි අපි මේ ප්‍රශ්නෙට අදාළව සම්පූර්ණම තියරි කොටසත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ. ඒකින්ද මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන් ඉවර වෙනකම්ම ඔයගොල්ලෝ බලන්න. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්න පත්‍රයට. බලන්න අපිට ඒකේ පළවෙනි ප්‍රශ්නේ විදියට කියනවා 3.8 වර්ගය සමානයි 14.44 නම් වර්ගමූල 14 යගය වඩාත් ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න කියලා කියනවා. හරි දැන් මෙතන වර්ගමූලය ආශ්‍රිත ගානක් තමයි අපිට තියෙන්නේ. එතකොට අපි දන්න දෙයක් තියෙනවා. අපි දන්නවනේ මොකක් හරි සංඛ්‍යාවක වර්ගය හිතන්න 5 කියන සංඛ්‍යාව. දැන් මම 5 වර්ගය ගත්තොත් ඕකේ තේරුම 5 වරක් 5 කියන එකනේ. ඒ කියන්නේ 5 වරක් 5 කියන්නේ 25යි. ඒතර අපි ඕක දන්න දෙයක්. එතකොට මම වර්ගමූල 25 කියන එක්කෙනාගේ උත්තරය ඇහුවොත් ඒතර අපි දන්නවා 5යි. ඒ කියන්නේ එයා හැදෙන්නේ ඒතර වර්ගමූල 25 කියන එක්කෙනාම අපි ගන්නේ මේ 5 කියන සංඛ්‍යාව පාවිච්චි කරලා. ඒ කියන්නේ 5 වර්ගයේ 25 වෙච්ච හින්දා තමයි වර්ගමූල 25 කියන එක්කෙනාගේ උත්තරේ 5 වෙන්නේ. එහෙනම් බලන්න මේ ගානේ අපෙන් අහලා තිනවා වර්ගමූල 14 උත්තරයක්. අපි වර්ගමූල 14 කියන සංඛ්‍යාවට උත්තරයක් දන්නේ නැහැ. මොකද වර්ගමූල 14 කියන සංඛ්‍යාවට හරිම පූර්ණ සංඛ්‍යාත්මක විසඳුමක් නැහැ. අනිවාර්යයෙන්ම අපිට දශම උත්තරයක් තමයි තියෙන්නේ. ඒතර මේ ගාන හදනකොට එහෙනම් අපිට ඒගොල්ලෝ පොඩි උදව්වක් කරලා තියෙනවා. හරි. එතකොට මම මේ උදව්ව ගැන හිතන්නේ නැතුව ඔයගොල්ලෝට මේ වගේ ගානක් හදන්න සම්පූර්ණම අවශ්‍ය කරන විදිය කියලා දෙන්නම්. දැන් වර්ගමූල 14නේ තියෙන්නේ. එතන මේ වර්ගමූල 14 කියන එක්කෙනාගේ උත්තරේ අපි දන්න උත්තරයක් නෙමෙයි. එයාව දන්නේ නැහැ. එහෙනම් අපි දන්නේ නැති වර්ගමූලයකට උත්තරේ හොයනකොට පළවෙනියටම කරන්න ඕනේ අපි බලන්න ඕන මේ වර්ගමූල 14ට කලින් අපි දන්නේ කෙනා කවුද? වර්ගමූල 14ට පස්සේ අපි දන්නේ කෙනා කවුද කියලා බලන්න වෙනවා. එතකොට අපි වර්ගමූල 14ට කලින් දන්නේ කෙනා තමයි වර්ගමූල 9 කියලා කියන්නේ. ඊට පස්සේ වර්ගමූල 14ට පස්සේ අපි දන්නේ කෙනා තමයි වර්ගමූල 16 කියලා කියන්නේ. එතකොට මේ වර්ගමූල 9 කියන එක්කෙනාගේ උත්තරේ අපි දන්නවා. වර්ගමූල 9 කියන්නේ 3යි. වර්ගමූල 16 කියලා කියන්නේ 4යි. එහෙනම් වර්ගමූල 14 කියන එක්කෙනාගේ උත්තරේ 3 ඉඳලා 4 වෙනකන් තියෙන ඕනම උත්තරයක්. ඒ කියන්නේ ඕනම දශම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. අපි පළමු දශම ස්ථානයේ උත්තරේ හොයන හින්දා එහෙනම් අපිට හිතන්න පුළුවන් වර්ගමූල 14 උත්තරේ 1 3.1 3.2 3.3 ඒ විදිහට 3.9 වෙනකන් තියෙන ඕනම සංඛ්‍යාවක් කියලා අපිට හිතන්න පුළුවන්. දැන් මේක කෙටි ප්‍රශ්නයක් නේද? අපිට එච්චර උත්තර මේකට බල ඉන්න බෑනේ. කියන්නේ අපි දන්නවනේ මොකක් හරි වර්ගමූලයක් කියන්නේ ඒ සංඛ්‍යාව එයාගෙම වැඩි කරාමින් උත්තරේනේ. ඒ කියන්නේ අපිට ඒක වැඩි කර කර බලන්න වෙනවා. ඒතකොට අපි දැන් මේ ඔක්කොම උත්තර අපිට බලන්න බැරි හින්දා අපිට ගානේ මෙතන උදව්වක් දීලා තිබ්බ මම ඒක ගැන හිතන්නේ නැතුව මේ ගාන හදන්නේ දැන්. ඒතර වර්ගමූල අපි බලනවා 14 කියන එක්කෙනා ගොඩක්ම ළඟ 9ටද 16ටද කියලා. බලන්න වර්ගමූල 9 කියන්නේ 9 ඉඳලා 14 වෙනකන් අපි හිතුවොත් එහෙම අපිට එතන 9ට වඩා 14 කියන එක්කෙනාට පහක් වැඩි. අපි 14යි 16යි ගැන හිතුවොත් 14ට වඩා 16ට දෙකක් වැඩි. ඒ කියන්නේ එහෙනම් අපිට මෙතනින් පේන දේ තමයි 14 කියන එක්කෙනා ගොඩක්ම ලං වෙලා ඉන්නේ 16ට. එහෙනම් 16ට නම් ගොඩක් ලං වෙලා ඉන්නේ. මේකේ උත්තරේ 3.5 ඉඳලා 3.9 වෙනකම්. ඒ කියන්නේ 3.5 3.6 3.7 3.8 3.9 ඔන්න ඔය කියන උත්තර වලින් එකක්. නිකමන හරි මෙයා 9ට නම් ගොඩක් ලං වෙලා ඉන්නේ. උත්තරේ 3.1 ඉඳලා 3.5 වෙනකම් උත්තරයක් විදියට අපිට හිතන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් උත්තරේ ටිකක් ලේසි කරගත්තා. එහෙනම් මෙයාගේ උත්තරේ 3.5 ඉඳලා 3.9 වෙනකම් තියෙන ඕනම උත්තරයක් වෙන්න පුළුවන්. හරි. දැන් අපි අර උත්තරයක් මේගොල්ලෝ දීලා තිබ්බනේ. දැන් මෙහෙම තමයි අපි ගන්න හිතන්නේ.
බලන්න ගානේ අපිට 3.8 වර්ගයට උත්තරේ දීලා තියෙනවා. ඒ කියන්නේ 3.8 කියන එක කෙනා 3.8ෙන්ම වැඩි කරාම එන උත්තරේ අපිට ඒගොල්ලෝ දීලා තියෙනවා. 3.8 3.8ෙන්ම වැඩි කරාම උත්තරේ දීලා තියෙනවා 14.4 කියලා. එහෙනම් දැන් අපි මෙහෙම වැඩක් කරා නම් හරිනේ. දැන් මේ 3.8 වර්ගය කියන එක කෙනා 14ට වඩා පොඩ්ඩක් වැඩි හින්දා එහෙනම් අපිට හිතන්න පුළුවන් මෙයාගේ උත්තරේ දැන් මේක වෙන්නත් පුළුවන් උත්තරේ. ඒ කියන්නේ කොහොමත් 14ම උත්තරේ එන්නේ නැහැ. 14ට ළඟම උත්තරයක් තමයි එන්නේ. එහෙනම් අපිට නිකන් හිතන්න පුළුවන් මේක උත්තරේ වෙන්නත් පුළුවන්. හැබැයි අපි කෝකටත් කියලා බලන්න වෙනවා 3.7 වර්ගයේ උත්තරේ මොකද්ද කියලා. එහෙනම් අපි 3.7 නිකන් 3.7න් වැඩි කරගෙන බලමු මොකද්ද එන්නේ කියලා. එතකොට 3.7 3.7න් වැඩි කරනකොට අපි දශම තිත අමතක කරලා අපි 37 37න් වැඩි කරන එක තමයි කරන්නේ. හරි අපි ඒක වැඩි කරලා උත්තරේ ගමු. 7 වරක් 7 49 4ක් ඉතුරුයි. 7 වරක් 3 21යි 21යි 4යි අපිට එනවා 25යි කියලා. ඊට පස්සේ බිංදුවක් දාගත්ත එක පිටිපස්සට 3 වරක් 7 21යි 2ක් ඉතුරුයි. 3 වරක් 3 9යි 2යි 11යි. එහෙනම් එනවා 9යි 5යි 1යි 6යි 2යි 1යි 3යි 1යි. හරි. එහෙනම් අපිට එයාගේ උත්තරේ එනවා 1369 කියලා. අපි දශම තිත අමතක කරපු හින්දා දැන් අපි දශම තිත තියාගමු 3.7යි 3.7යි. ආයතන දෙන්නගෙම දශම තිතේ ඉන්න ඉලක්කම ඉස්සරහනේ. එහෙනම් අපි මොකද කරන්නේ? ආපු උත්තරේ ඉලක්කම් දෙකක් ඉස්සරහින් තියෙනවා දශම තිත. මොකද 3.7 දශම තිත තියෙන්නේ 4 ඉස්සරහා. ඒතර ආයෙත් පල්ලෙහා තියෙන 3.7 දශම තිත තියෙන්නේ 4 ඉස්සරහා. ඒ කියන්නේ දෙන්නගෙම ඉලක්කම ගාන ඉස්සරහින් ඉන්නේ. ඒ කියන්නේ ඉලක්කම් දෙකක් ඉස්සරහින් ඉන්නේ සම්පූර්ණ ගානම. එහෙනම් අපි මේ අපිට ආපු උත්තරෙත් ඉලක්කම් දෙකක් ඉස්සරහින් අපි තියනවා දශම තිත. ඒ කියන්නේ අපිට එන්නේ එහෙනම් 13.69. ඔන්න අපි 3.7 කියන එක්කෙනා 3.7න් වැඩි කරලත් උත්තරයක් ගත්තා. හරි ඔන්න එහෙනම් අපිට ආවා 13.69 කියලා. දැන් එහෙනම් අපිට හොයන්න වෙනවා මෙතනින් 14ට ළඟම කවුද කියලා. ඒතර ඒක අපිට හිතන්න පුළුවන් මෙහෙම. අපි නිකන් දැන් මේකේ දශම අපි අමතක කරමුකෝ. දැන් මේක දශම තියාගෙන හදන එක ටිකක් අමාරුයි වගේනේ. ආයතර මෙතන තියෙන 1444 ඊට පස්සේ 1369 තියෙනවා. අර 14 කියන එක්කෙනා ඉන්නවා. ඒතර 1444 තිබ්බා අපිට. ඊට පස්සේ 1369 තියෙනවා. 14 කියන එක්කෙනා ඉන්නවා. ඒතර 14ත් අපි බිංදු දෙකක් දාලා හිතා ගන්න ඕනේ. ඒතර 1400යි කියලා. එහෙනම් අපිට බලන්න 1400 ඉඳලා 1444 කියන්නේ 44ක් වැඩි. 1400 ඉඳලා 1369 කියන්නේ 31ක් අඩුයි. එහෙනම් 31ක් අඩුයි කියන්නේ එයා තමයි ළඟ. ඒ කියන්නේ 1369 තමයි 1400ට ළඟ නැත්තම් 13.69 තමයි 14 කියන එක්කෙනාට ළඟින්ම තියෙන්නේ. එහෙනම් 13.69 කියන එක්කෙනා හැදුනේ කාගෙන්ද අපිට 3.7න්. එහෙනම් එයා 3.7න් නම් හැදුනේ මේකේ උත්තරේ වෙන්න ඕනේ 3.7. එයා තමයි 14ට ළඟින්ම තියෙන්නේ. එහෙනම් පුතේ මේකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අපිට 3.7. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ඒතර දෙවෙනි ප්‍රශ්නේ හදනකොට අපිට එතන ඕන වෙන ප්‍රමේයක් තියෙනවා. අපි චුට්ටක් ඒ ප්‍රමේය බලලා ඉමු. අපිට ප්‍රමේයක් නෙමෙයි ප්‍රමේයන් දෙකක් තියෙන මේ ගානට ඕන වෙන. අපි එහෙනම් මේ ප්‍රමේයන් දෙක මුලින්ම බලලා ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. පුතේ අපිට ත්‍රිකෝණ ගැන ප්‍රමේයන් ගොඩක් තියෙනවා. ඒතර දැන් අපි අපිට හම්බෙන ගැටලුවට අදාළව තමයි අපි ප්‍රමේය සාකච්ඡා කරන්නේ. එතකොට අපි කෙටි ප්‍රශ්න පත්‍ර 10ක් විතර සාකච්ඡා කරනකොට අපිට සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න පත්‍රයකට එන්න පුළුවන් ඔක්කොම ප්‍රමේයන් ටික හම්බ වෙනවා. හරි පුතේ අපිට මේ ගාන හදනකොට ඕන වෙන එක ප්‍රමේයක් තමයි හිතන්න අපිට තියෙනවා ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණේ ගත්තම මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි කියලා හිතන්න. හරි. දැන් ඔන්න ත්‍රිකෝණයක් ගත්තමම මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. මේ පාද දෙක සමානයි. අපි ගමු ABC ත්‍රිකෝණය කියලා. එතකොට මේ ත්‍රිකෝණේ AB කියන පාදයට AC කියන පාදයේ සමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට මෙතනින් තියෙනවා ප්‍රමේයයක්. ඒ ප්‍රමේය තමයි ත්‍රිකෝණයක් ගත්තම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණේ පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙක බලන්න මම මේ ලකුණු කරන්නේ. එහෙනම් මෙන්න මෙතන මම රතු පාටින් ලකුණු කරපු කෝණෙට
මෙන්න මෙතන රතු පාටින් ලකුණු කරපු කෝණේ සමානයි. ඒ කියන්නේ මෙයා නිකමට හරි 30ක් වුණොත් අනිත් එක්කෙනත් 30යි. ඕක තමයි ප්‍රමේය. එතකොට මේ ප්‍රමේය අපි චුට්ටක් ලියා ගමු. එතකොට ඔයගොල්ලෝ මුලින්ම මේක අඳින්න රූප සටහන අඳින්න. එතකොට වීඩියෝ එක චුට්ටක් නවත්ත ගන්න. වීඩියෝ එක නවත්තගෙන රූප සටහන අඳින්න. ඊට පස්සේ රූප සටහන ඇඳලා ලියන්න. ප්‍රමේය කියලා දාලා පාට පෑනකින් ලියන්න. ත්‍රිකෝණයක තරපුදේ මම කියාගෙන යනවා. ඒකින්ද ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්ත ලියන්න. මොකද නැත්තම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට ඉදිරියෙන් ඇති කෝණ දෙක සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට ඉදිරියෙන් නැති කෝණ දෙක සමාන වේ. හරි. එතකොට මේ ප්‍රමේය අපිට අර ගාන හදන්න ඕන වෙනවා. ඊට අමතරව ඒ ගාන හදන්න ඕන වෙන ප්‍රමේයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රමේය නම් දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඒ ප්‍රමේය තමයි පුතේ ත්‍රිකෝණයක් ගත්තාම අපි දන්නවා ත්‍රිකෝණයකට තියෙනවා අභ්‍යන්තර කෝණ නැත්තම් ඇතුලේ තියෙනවා ත්‍රිකෝණය ඇතුලේ තියෙනවා කෝණ තුනක්. ඒතර ඔය කෝණ තුන ගත්තම මම නිකන් දාගන්නම් මෙයා A කෝණය, මෙයා B කෝණය, මෙයා C කෝණය කියලා. ඔය ත්‍රිකෝණය ඇතුලේ තියෙන කෝණ තුනේ එකතුව ගත්තොත් එහෙම ඒ ඇතුලේ කෝණ තුනේ එකතුව සමාන වෙනවා අංශක 180කට. ඕක තමයි අපිට ඒ ගාන හදන්න ඕන වෙන අනිත් ප්‍රමේය. හරි පුතේ. දැන් පුතේ මේ ප්‍රමේයන් මම හරිම විදියට කියන්නේ ඔයගොල්ලෝ මේ කෙටි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියා ගන්න ඕන විදියට තමයි කියන්නේ. අපි සෙකන්ඩ් පේපරේ උත්තර ලියනකොට නම් වරහන් ඇතුලේ ප්‍රමේය ලියන්න ඕන. හැබැයි අපිට මෙතනදී ප්‍රමේය ලියන්න ඕන වෙන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලෝට අවබෝධ කරගන්න පුළුවන් විදියට විතරයි මම කියන්නේ. සම්පූර්ණ ප්‍රමේයම කියන්න යන්නේ නැහැ. හරි. ඒතර මේ දෙවෙනි රූප සටහනත් ඇඳගෙන ඊට පස්සේ ලියන්න මෙහෙම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ක් වේ. හරි පුතේ. දැන් අපි යමු දෙවෙනි ගාන කොහොමද හදන්නේ කියලා බලන්න. බලන්න දැන් අපිට දෙවෙනි ගානේ x කියන එක්කෙනානේ හොයන්න තියෙන්නේ. මෙන්න රූප සටහනක් දීලා තිනවා. බලන්න මේ රූප සටහන ඇතුලේ අපිට දීලා තිනවා පාද දෙකක් සමානයි කියලා. මේ ඉරි කැලි දෙක ගහපු පාද දෙකක් තියෙන. එහෙනම් දැන් අපි ඉගෙන ගත්ත ටිකකට කලින් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ දෙන්නට ඉස්සරහින් තියෙන කෝණ දෙක සමානයි. එහෙනම් බලන්න මේ පාදෙට ඉස්සරහින් තියෙන කෝණය මේ අංශක 35 කියන එක්කෙනා. ඒතර අනිත් එක්කෙනාට ඉස්සරහින් තියෙන කෝණය මෙතන මම මේ ඊතලෙන් ලකුණු කරපු කෝණය මෙන්න මෙයා. එහෙනම් ඒ දෙන්න සමාන වෙන්න ඕන. එහෙනම් මේ කෝණයටත් අපිට දාගන්න පුළුවන් අංශක 35යි කියලා. ඔන්න එහෙනම් අපි ආවත් හොයාගත්තා. එහෙනම් දැන් අපිට තවත් ලේසි වෙනවා ගාන. එතකොට පුතේ දැන් අපිට එහෙනම් පුළුවන් මෙයාගේ ඊළඟ ප්‍රමේයක් අපි ඉගෙන ගත්ත දෙවෙනි ප්‍රමේය. ඒ ප්‍රමේයට යන්න. මොකද ත්‍රිකෝණය ඇතුලේ කෝණ තුනම දැන් අපි හරිනේ. 35 දෙකක් තියෙනවා x කියලා දන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා. එතකොට එතන තියෙන්නේ දන්නේ නැති එක්කෙනෙක් විතරයි. දන්නේ නැති එක්කෙනෙක් විතරක් තියෙන හින්දා අපිට ප්‍රශ්නයක් නැතුව යාව හොයන්න පුළුවන්. අපිට පුළුවන් එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව සමාන කරන්න අංශක 180කට. එහෙනම් අපිට ලියන්න පුළුවන් 35 ධන x සමානයි අංශක 180යි. ෆස්ට් පේපර් එකකින්ද හේතු ලියන්න ඕන වෙන්නේ නැහැ. ඒතර 35 එකතු කරාම 70යි. ඒතර 70 ධන x සමානයි 180යි. එහෙනම් x හොයන්න මම ධන 70 එහා පැත්තට යනවා. එහෙනම් x සමානයි 180යි. ධන 70 අපි අයින් කරගන්න යාව ඍණ 70ක් විදියට ගමු. එහෙනම් x සමානයි අංශක 110යි කියලා එනවා. එහෙනම් පුතේ දෙවෙනි එකට උත්තරය අපිට x සමානයි අංශක 110යි කියලා තමයි එන්නේ. හරි. දැන් අපි යමු ප්‍රශ්නාංක 3ට. දැන් අපිට ප්‍රශ්නාංක 3 කියනවා පරිධිය සෙන්ටිමීටර් 44ක් වන වෘත්තාකාර ආස්තරයකින් අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කළ කොටසක් රූපයේ දැක්වේ. එහි AB ඡාප දිග සොයන්න කියලා කියනවා. දැන්
අපිට පරිධිය සෙන්ටිමීටර් 44ක් වන වෘත්තාකාර ආස්තරයකින්. පුතේ දැන් මේ ගානට ඇත්තටම අපිට සූත්‍රයක් දාන්න ඕන වෙන්නේ නැහැ 2πr කියන සූත්‍රය දාන්න ඕන වෙන්නේ නැහැ. අපිට මේක නිකන් හිතලා හදන්න පුළුවන් ගානක්. දැන් පරිධිය සෙන්ටිමීටර් 44ක් වෙන වෘත්තයක් තියෙනවලුනේ. අපි නිකන් වෘත්තයක් ඇඳගමු. හරි ඔන්න ඔය වෘත්තය කියලා හිතන්නකෝ. ඒතර මෙයාගේ අරය දන්නේ නැහැ. මෙයාගේ පරිධිය 44යි. පරිධිය කියලා කියන්නේ මෙයාගේ සම්පූර්ණ වටේ දිග. කියන්නේ මේ වෘත්තේ සම්පූර්ණ වටේ කොටසේ දිග තමයි සෙන්ටිමීටර් 44යි කියලා දීලා තියෙන්නේ. එතකොට ඒකෙන් කපනවලු අංශක 90ක්. දැන් වෘත්තය අපිට කොටස් හතරකට කඩාගත්ත එකනේ ඔහම. අංශක 90ක් වෙන විදියට. එහෙම කොටස් හතරකට කඩාගත්තම මෙන්න මේ එක කෑල්ලක් කපලා අයින් කරනවලු. එන එක කෑල්ලක් කපලා අයින් කරාට පස්සේ එයාගේ AB චාපදි ගහන්නේ. AB චාපදික කියලා කියන එතන මෙන්න මේ කෑල්ල. එහෙනම් අපිට හරි චූටි වැඩක්නේ කරගන්න තියෙන්නේ. සම්පූර්ණම රවුම තිබ්බනම් 44යි. ඒක දැන් හතරකට කඩලා එක කෑල්ලක් කීයද කියලා අහන්නේ. එහෙනම් ඒ 44 හතරට බෙදාගත්තා නම් හරි. එහෙනම් අපිට මෙයාගේ AP චාපදික ලේසියෙන් හොයන්න පුළුවන්. 44 බෙදා ගන්නවා 4ෙන්. එතකොට අපිට එනවා සෙන්ටිමීටර් 11යි කියලා. එහෙනම් මෙයාගේ AB චාපදිකේ උත්තරය අපිට එනවා සෙන්ටිමීටර් 11යි කියලා. හරි. අපි යමු ඊට පස්සේ ප්‍රශ්න අංක 4ට. අපිට කියනවා දර්ශක අංකණයෙන් ලියන්නලු. දැන් මේක නම් මතක තියාගන්න ඕනේ. අපි කොහොමද ලඝු ගණක ප්‍රකාශනයක් දර්ශක කරන්න කියන එක අපිට අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක්. එතකොට අපි ලඝු ගණක ප්‍රකාශනයක් දර්ශක කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේවා ඔයගොල්ලෝගේ නෝට් එකට දාගන්න ඕනේ පාට පෑන් වලින්. අපි හිතමු අපිට දෙනවා log a පාදයට b සමානයි c කියලා. ඔන්න අපිට ලඝු ගණක සමීකරණයක් දීලා තියෙනවා. දැන් මෙයාව අපිට කියන්නේ දර්ශක අංකණයෙන් ලියන්න කියලා. මෙයාව දර්ශකයක් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට මේක දර්ශකයක් කරනකොට හරිම චූටි දෙයක් කරන්න තියෙන්නේ. මෙයාගේ මේ තියෙන පාදය. දැන් මෙයාගේ පාදයේ ඉන්නේ කවුද? a නේ. ඒ පාදය අපි අදිනවා එහා පැත්තට. ඒ පාදේ හැපැත්තට ඇද්දම දැන් ලඝු ගණක ප්‍රකාශනයක් දර්ශක කරද්දී එයාගේ ලඝු කියන වචනේ අයින් වෙන්න ඕන. එහෙනම් මෙයාව දර්ශක කරනකොට log වචනේ අයින් වෙනවා. log වචනේ අයින් කරාට පස්සේ බලන්න අපිට මේ පැත්තෙන් ඉතුරු වෙලා ඉන්නවා b කියන එක්කෙනෙක්. ඒතර අපි අර a කියන එක්කෙනාව එහා පැත්තට දාන්න එපයි දර්ශක කරද්දී. එහෙනම් a කියන එක්කෙනා එනවා අර c කියන එක්කෙනා හිටපු තැනට. එතකොට ඒ c කියන එක්කෙනා යනවා උඩට. ඔන්න ඔය විදිහට තමයි අපි දර්ශක විදියට දක්වන්නේ ලඝු ගණක ප්‍රකාශනයක්. අපි නිකන් උදාහරණෙදි නිකන් ඉලක්කම් දාලා එකක් බලමු. අපි හිතමු අපිට දෙනවා log 5 125 සමානයි 3යි. log 5 125 සමානයි 3යි කියලා එකක් දෙනවා. මේව දර්ශක කරන්න කියනවා. එහෙනම් පාදයේ කවුද 5නේ? 5 දානවා එහා පැත්තට. 125 ඉතුරු වෙනවා මේ පැත්තේ. එහෙනම් 5 යනවා 3 හිටපු තැනට 3 යනවා උඩට. ඔන්න ඔය විදිහට තමයි අපි දර්ශක ප්‍රකාශනයක් අපිට ලඝු ගණක කරන්න තියෙන්නේ. හරි දැන් අර කලින් ගානේ log කියලා වචනයක් තිබ්බේ නෑනේ. එතන තිබ්බ වචනේ මොකද්ද? එතන තිබ්බේ අපිට LG කියලා වචනයක්. එතන මේ LG කියන එක අපි මතක තියාගන්න ඕන ලඝු ගණක 10 පාදය කෙටි කරලා දක්වන්න තමයි LG කියන එක නම අපි පාවිච්චි කරන්නේ. එහෙනම් එතන LG කියලා තියෙන්නේ log 10 පාදේ. අපිට කැමති පාදයක් ඒකට දාන්න බෑ. ඒගොල්ලොට අමතක වෙලා පාදේ දෙන්නේ නැතුවත් නෙමෙයි තියෙන්නේ. ඒ LG කියලා දාලා තියෙන්නේ log 10 කියන පාදය තමයි දාලා තියෙන්නේ. එහෙනම් ඒ log 10 පාදේ නම් දාලා තියෙන අපි ඕනනම් දැන් මේගොල්ලෝ පැටලෙනවා නම් අපි මේව log 10 කියලා දාලා ලියාගමු. අපිට ලියන්න පුළුවන් log 10 b සමානයි 3යි. දැන් මෙයාව දර්ශක කරන්න ඉතින්. එහෙනම් කවුද දැන් මේකේ පාදයට ඉන්නේ? 10. එහෙනම් 10 දානවා එහා පැත්තට. එතන මේ පැත්තේ ඉතුරු වෙනවා b. එතන 10 එහා පැත්තට ගියාම එතන හිටපු 3 යනවා උඩට. එහෙනම් අපිට එනවා b සමානයි 10 තුන්වෙනි බලය කියලා. දැන් මෙයාව සුළු කරලා උත්තර හොයන්න යන්න එපා. මොකද කියලා නැහැනේ ප්‍රශ්නේ අපිට අගේ සොයන්න කියලා. අපිට කියලා තියෙන්නේ දර්ශක අංකණයෙන් දක්වන්න කියලා විතරයි. එහෙනම් ඔච්චරයි ඒකේ උත්තරේ. හරි අපි යමු ප්‍රශ්න අංක 5ට. අපිට ප්‍රශ්න අංක 5 කියනවා පෙට්ටියක එකම තරමේ කාඩ්පත් 5ක් ඇත. ඉන් 9ක් රතු පාට වන අතර ඉතිරි ඒවා නිල් පාටය. සමන් මෙම පෙට්ටියෙන් නහඹ ලෙසගත් කාඩ්පත නිල් පාට එකක් වීමේ සම්භාවිතාව අහනවා. දැන් සම්භාවිතාව සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් හොයන්න දන්න දෙයක්. මොකද ඒක හරිය ලේසි. සම්භාවිතාවක් හොයනකොට උත්තරේ අපි භාගයක් විදියට තමයි තියන්නේ. අපිට දශම උත්තරයක් තියන්නත් පුළුවන්.
හැබැයි අපිට භාගයක් විදිහට තියාගන්න එක අපිට ලේසියි. එතකොට මේක භාගයක් විදිහට උත්තරේ තියනකොට අපි මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි අපි මෙයාගේ හරයට දාගන්න ඕන ඒ පරීක්ෂණයට අදාළව තියෙන මුළු ප්‍රතිඵල ගාන. එතකොට මෙතන කාට්පත් 15ක්නේ මුළු ගාන. එහෙනම් අපි උත්තරේ හරේ විදිහට සම්භාවිතාව හොයනකොට හරේ විදිහට ගන්න ඕන 15. ඊට පස්සේ ලවයට ගන්න ඕනේ අපි මෙයාගේ සලකන එක්කෙනා. බලන්න අපි මේකේ සලකන්නේ අපිට කියන්නේ අහන්නේ කාගේ සම්භාවිතාවක්ද? අහඹු ලෙස තෝරගත් කාට්පත නිල් පාට එකක් වීමේ සම්භාවිතාව තමයි අහන්නේ. ඒතර නිල් පාට එකක් වීමේ සම්භාවිතාව නම් අහන්නේ අපි මෙයාගේ ලවයට ගන්න වෙන්නේ කොච්චරක් නිල් පාට ඒවා තිබ්බද කියලා. ඒතර බලන්න මේකේ කාඩ් 15ක් තියෙනවා කියනවා 9ක් රතුඩු ඊට පස්සේ ඉතුරු ඒවා නිල් පාටයි කියලා කියන්නේ. එහෙනම් 15ක් තිබිලා 9ක් රතුයි නම් එහෙනම් තව ඉතුරු වෙන්න ඕනේ කාඩ්පත් 6ක්. ඒතර ඒ ටික තමයි නිල් පාට වෙන්නේ. එහෙනම් අපිට ඕනත් නිල් පාට ඒවා. එහෙනම් අපිට උත්තරේ දාන්න පුළුවන් 15න් 6යි කියලා. හරි ඊට පස්සේ අපි යමු ප්‍රශ්නාංක 6ට. දැන් අපිට ප්‍රශ්නාංක 6 තියෙන්නේ සරල සමීකරණයක් තමයි තියෙන්නේ. සරල සමීකරණයක් කියන්නේ මොකද්ද? දන්නේ නැති එක පදයයි තියෙන්නේ. ඒ ගානේ දන්නේ නැති එක පදයයිනේ තියෙන්නේ. අපි දන්නේ නැති එකම පදයට ඉන්නේ අපිට x කියන එක්කෙනා විතරයි. ඒතර මේ දන්නේ නැති එකම පදේ තමයි අපිට හොයන්න තියෙන්නේ. ඒතර අපිට මේක x හොයන්න පුළුවන්. ඒතර x හොයනකොට අපි පළවෙනියෙන්ම කරගන්න ඕන දෙයක් තියෙනවා. අපි එතකොට හොයන එක්කෙනාව එක පැත්තක තනි කරගන්න වෙනවා. එතකොට අපිට ගානේ තිබ්බේ කොහමද? x ඍණ 1 බෙදීම 7 සමානයි 1යි. එතකොට අපි දැන් මේකේ x කියන එක්කෙනාව තනි කරන්න නම් එහෙනම් බලන්න මේ පැත්තේ කවුරුද අපිට ඉන්නේ? ඍණ 1 කියලා එක්කෙනෙක් ඉන්නවා. 7 කියලා එක්කෙනෙක් ඉන්නවා. අපි අන්නේ දෙන්නව අයින් කරගන්න වෙනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ මුලින්ම අයින් කරගන්නේ කාවද කියලා. දැන් අපිට හිතෙන්න පුළුවන් හරි අපි ඍණ 1 අයින් කරමු කියලා. බෑ. ඍණ 1 අයින් කරන්න බෑ. මොකද ඍණ 1කටත් බෙදීම 7 අයි තියෙන්නේ. ඒ කියන්නේ 7 කියන එක්කෙනා අර කාටවත් එහාට මෙහාට වෙන්න දෙන්නේ නැහැ. මොකද මේ දෙන්නම උඩ ඉන්න දෙන්නම 7 කියන එක්කෙනා අල්ලගෙන තමයි ඉන්නේ. එහෙනම් පුතේ අපි පළවෙනියටම කරන්න ඕන වැඩේ තමයි අපිට මේ ගානේදී 7 කියන එක්කෙනාව තමයි මුලින් අයින් කරගන්න වෙන්නේ. එහෙනම් 7 කියන එක්කෙනා අයින් කරගන්න නම් අපිට දැන් එයා බෙදීම 7ක් විදිහට මේ පැත්තේ ඉන්නේ. එහෙනම් ඒ බෙදීම 7 කියන එක්කෙනාව අයින් කරගන්න අපිට පුළුවන් එයාව එහා පැත්තට දාන්න වැඩි කිරීම 7ක් විදිහට. ඒතර වම් පැත්තේ x ඍණ 1 කියන එක්කෙනා හැමම ඉතුරු වෙනවා. දකුණු පැත්තට අර බෙදීම 7 කියන එක්කෙනා යනවා. එතකොට දකුණු පැත්තේ 1 කියලා එක්කෙනෙක් කොහොමත් හිටියා. එයාව අනිවාර්යයෙන්ම අපි සලකන්න ඕනේ. මොකද එයා මේ පැත්තේ කොහොමත් ඉන්න එක්කෙනානේ. එහෙනම් අර බෙදීම 7 එහා පැත්තට යනකොට මොකද වෙන්නේ? 1 කියන එක්කෙනත් එක්ක වැඩි කිරීම 7ක් වෙනවා. එහෙනම් අපිට මේක සුළු කරගත්ත එක x ඍණ 1 සමානයි 7 වරක් 1 7යි. හරිනේ දැන්. දැන් x එක්ක මේ පැත්තේ ඉන්නේ කවුද? ඍණ 1 විතරයි. එහෙනම් ඍණ 1ක් දාගමු එහා පැත්තට. එහෙනම් අපිට ඍණ 1 එහා පැත්තට දාන්න පුළුවන්. ඍණ 1 එහා පැත්තට යනකොට මොකද වෙන්නේ? එයා ධන එකක් වෙනවා. එහෙනම් x සමානයි 7ට එකක් එකතු කරාම 8යි කියන එක එනවා අපිට උත්තරේට. එහෙනම් ප්‍රශ්නාංක 6ට උත්තරේ x සමානයි 8යි. හරි. දැන් පුතේ අපිට තියෙනවා ප්‍රශ්නාංක 7. ඔන්න රොම්බසයක් ගැන තමයි කියන්නේ. එතකොට දැන් රොම්බසයක් කියන්නේ මොකද්ද? පාද හතරම සමාන වෙච්ච සමාන්තර ආශ්‍රයයකට තමයි අපි රොම්බසයක් කියලා කියන්නේ. පාද හතරම සමාන පාද හතරම සමාන ඒක නිකන් සමචතුරස්‍රය වගේ. කියන්නේ සමචතුරස්‍රෙත් පාද හතරම සමානයි. රොම්බසයකට පාද හතරම සමාන වෙනවා. ඊට අමතරව රොම්බසය කියන එක්කෙනාගේ විකර්ණ ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. අපි නිකන් බැලුවොත් එහෙම රොම්බසයක් කියලා කියන්නේ ඒතර පාද හතරම සමාන වෙච්ච ඔය වගේ සමාන්තර ආශ්‍රයක් වගේ ඇද වුණු රූපයක්. මෙයාගේ පාද හතරම සමානයි. ඒතර මේ රොම්බසයේ තියෙන ලක්ෂණයක් තමයි රොම්බසය කියන එක්කෙනාට දැන් විකර්ණයක් කියලා කියන්නේ ඔහොම ඇදේට අඳින්න පුළුවන් රේඛාව. අපිට රොම්බසයට විකර්ණ දෙකක් ඇන්දකිනේ. ওই විකර්ණ දෙකක් ඇන්දම ඒ විකර්ණ දෙක ලම්බකව සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙතන අංශක 90 හදාගෙන මේ ඇතුලේ තියෙන විකර්ණ දෙක හරියටම දෙකට බෙදෙනවා. ඒ කියන්නේ මේ අපි ගත්තොත් AB කියලා විකරණේ. ඒ AB කියන එක කෙනා සෙන්ටිමීටර් 10 නම් මේ මැදින් අපි කැපෙනවනේ අංශක 90. ඒ කැපුණාට පස්සේ මේක හරියටම පහ පහ බෙදෙනවා. ඊට පස්සේ මේ CD කියන එක කෙනා අපි તો CD කියන විකරණේ 20යි කියලා
එයත් හරියටම මැද්දේදී දෙකට බෙදෙනවා 10 10 20 නම්. එතකොට ඔන්න ඔය විදියට රොම්බසයක මොකද වෙන්නේ විකර්ණ හරියටම සමච්ඡේදනය වෙනවා. ඒතර ඒකත් ඔයගොල්ලෝගේ අර නෝට් එකට දාගන්න. ඔය රොම්බසේ අඳින්න රොම්බසේ ඇඳලා ලියන්න මෙන්න මෙහෙම. රොම්බසයක පාද හතරම සමාන වේ. ඒකේ පළවෙනි තරුව විදිහට ලියන්න. රොම්බසය ඇඳලා පස්සේ රොම්බසයක පාද හතරම සමාන වේ. ඊට පස්සේ එයාගේ දෙවෙනි කරුණ විදිහට ලියන්න. රොම්බසයක විකර්ණ ලම්බකව සමච්ඡේදනය වේ. එයාගේ දෙවෙනි කරුණ විදිහට ලියන්න. රොම්බසයක විකර්ණ ලම්බකව සමච්ඡේදනය වේ කියලා. හරි. ඒතර ඔය තමයි රොම්බසේ ලක්ෂණ දෙක. හරි. දැන් බලමු මේ ගාන. දැන් අපිට කියනවා රූපයේ දැක්වෙන ABCD රොම්බසේ BD 12යිලු. BD කියන එක මේ තියෙන්නේ. B තියෙනවා D තියෙනවා. එයා 12යිලු. එහෙනම් එයා 12යි නම් අපි දන්නවනේ මේක හරියටම දෙකට මැදින් කැඩෙනවනේ x ගාවින්. ඒ කියන්නේ එහෙනම් මේ dx කියන එක කෙනා 6යි. xb කියන එක කෙනාත් 6යි. ඊට පස්සේ AC 16යිලු. මේ තියෙන AC කියන එක කෙනා. එයා 16යිලු. එහෙනම් ඒකෙත් අපි දන්නවනේ. එයාත් හරියටම මේ x ගාවින් දෙකට මැදින් කැඩෙනවා. එතකොට මේ කෑල්ල 8යි. මේ කෑල්ල 8යි. දැන් අපෙන් අහනවා දී ඇති තොරතුරු අනුව dx ධන cx ධන dc අගය සොයන්න කියලා. දැන් dx dx ඔය අපි ලකුණු කරගත්තේ 6යි කියලා. ඊට පස්සේ අනිත් එක්කෙනා cx එයා ලකුණු කරගත්ත 8යි කියලා. dc කොහොමත් මේගොල්ලෝ දීලා තිනවා 10යි කියලා. එහෙනම් මේ තුන් දෙනාගේ අගය කීයද කියලා අහන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 6 ධන 8 ධන 10. තර 6යි 8යි 14යි 14යි 10යි 24යි සෙන්ටිමීටර් කියලා එනවා. එහෙනම් පුතේ අපිට ඒකට උත්තරේ විදිහට එනවා සෙන්ටිමීටර් 24යි කියලා. හරි ඊට පස්සේ අපි බලමු ප්‍රශ්නාංක 8. දැන් VG භාගයක් තියෙන්නේ හරය සමාන කරගන්න වෙනවා 5යි 2යි තියෙන්නේ. ඒතර 5යි 2යි ගත්තම මේ දෙන්නගේ අපිට හරය සමාන කරගන්න කුඩා පොදු ගුණාකාරය හොයාගන්න වෙනවා. දැන් 5යි 2යි කුඩා පොදු ගුණාකාරය හැම ලොකුට හොයන්න දෙයක් නැහැ. 5යි 2යි ගත්තම මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 10යි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ දෙන්නගෙම හරය අපි හදාගන්න ඕන සෙන්ටිමීටර් නෙමෙයි. මේ දෙන්නගෙම හරය හදාගන්න ඕනේ අපි 10 කියන පොදු හරය. එහෙනම් අපි මේ දෙන්නගෙම හරයට 10 හදාගමු. ඒතකොට අපිට ලියා ගන්න පුළුවන් මෙහෙම 5න් x එකතු කිරීම 2න් x ඍණ 1. ඒතර අපි මේ දෙන්නගෙම 10නේ හදන්නේ. එහෙනම් 10 නම් හදන්නේ මම මේ 5 වැඩි කරගන්න ඕනේ 2කින්. ඒතර එයාගේ උඩ ඉන්න ලවයේ x උත් වැඩි කරන්න ඕනේ 2කින්. ඒතර 2 කියන එක කෙනා 10 කරගන්න වැඩි කරනවා 5න්. එතකොට උඩ x ඍණ 1 කියලා දෙන්නෙක් ඉන්නවනේ යාගේ. ඒක අපි වැඩි කරනකොට අනිවාර්යෙන් දෙන්නම වැඩි වෙන්න ඕනේ. එහෙනම් මම වරහණක් දාලා ලියනවා වැඩි කිරීම 5 කියලා. දෙන්නම වැඩි කරේ නැත්නම් එහෙම වැරදි. දැන් එහෙනම් අපි වැඩි කරලා ගමු. 5 වරක් 2 අපිට එනවා 10යි. ඊට පස්සේ x දෙකෙන් වැඩි කරාම එනවා 2x ධන අනිත් භාගය ගත්තොත් එයාගේ දෙවරක් 5 10යි. x ඍණ 1 කියන දෙන්නම 5න් වැඩි කරන්න එපයි. x කියන එක කෙනා 5න් වැඩි කරොත් අපිට එනවා 5x ඍණ 5 වරක් එක එනවා 5යි. දැන් දෙන්නගෙම හරය සමාන හින්දා උත්තරේ හරයට එනවා 10. දැන් අපිට පුළුවන් දැන් එකතු කිරීමක් තියෙන්නේ මේක අවුලක් නෑ අපි එකතු කරගන්න තමයි තියෙන්නේ. 2x ට නැත්නම් අපි පොදු හරයක් අරගෙන ලියාගමුකමනේ. අපිට ලියන්න පුළුවන් 2x මැද තියෙනවා මෙතන එකතු කිරීමේ ලකුණක් එන එකතු කිරීම 5x ඍණ 5. නිකමට හරි පුතේ මැද්දේ ඍණ ලකුණක් තිබ්බනම් මොකද කරන්න වෙන්නේ? ඍණ ලකුණ ලියලා 5x ඍණ 5 ලියනකොට අනිවාර්යයෙන්ම අපිට වරහණක් දාගන්න වෙනවා. දැන් අන්න එහෙනම් අපිට දැන් මෙතන ඒ ප්‍රශ්නේ නැහැ මොකද එකතු කිරීමක් නේ තිබ්බේ. එහෙනම් අපිට පොදු හරයේ විදිහට 10ම ලියාගත්ත එකි. ඊට පස්සේ ලවයේ සුළු කරන්න තියෙන්නේ දැන්. 2x ට 5x එකතු කරගත්ත එකි. එතකොට 7x කියලා එනවා. එහෙනම් ඍණ 5 කියන එක එනවා ඉතුරු වෙනවා. එහෙනම් අපිට එනවා 7x ඍණ 5 කියලා එනවා උත්තරේ. හරි. එහෙනම් අපි යමු දැන් ඊළඟට ප්‍රශ්නාංක 9ට. දැන් මේ ප්‍රශ්නාංක 9 දී අපි කලින් සාකච්ඡා කරපු ප්‍රමේයන් දෙකක් තියෙනවා. මේ දෙකත් මේ ගානට ඕන වෙනවා. ඊට අමතරව අලුත් ප්‍රමේයක් අපිට තියෙනවා. ඒකත්
ඕන වෙනවා. ඒක නැතු වුණත් මේ ගාන හැබැයි හදන්න පුළුවන්. හැබැයි ඒක මේ ගානට අපි පාවිච්චි කරමු. මොකද අපි මේ ප්‍රමේයත් ඉගෙන ගන්න එපයි. එහෙනම් අපි මුලින් බලමු මොකද්ද මේ ප්‍රමේය කියලා. එතකොට අපිට දැන් ත්‍රිකෝණ ගැන තමයි මේ ප්‍රමේයත් තියෙන්නේ. ත්‍රිකෝණයක් ගත්තම දැන් ඇතුලේ කෝණ තුනක් තියෙනවා කියලා අපි කොහොමද දන්නවනේ. ඔන්න මම පිටිනුත් කෝණයක් ඇඳා. මං ඇඳ බාහිර කෝණයක්. මං ගන්නම් මෙන්න මේක තමයි බාහිර කෝණය. හරි. ওই බාහිර කෝණය මම නිකන් ගන්නම්කෝ A කියලා. දැන් ත්‍රිකෝණය ඇතුලේ කෝණ තුනකුත් තියෙනවා කියලා අපි දන්නවනේ. ඔය තියෙන බාහිර කෝණේ සමාන වෙනවා ත්‍රිකෝණේ ඇතුලේ දැන් එයත් එක්කම බාහිර කෝණයක් ඉන්නවනේ මම මේ පාට කරේ. ඒක නෙමෙයි. අනිත් දෙන්න. ඔය අපි බාහිර කෝණෙත් එක්කම ඇතුලේ ඉන්න එක්කෙනා නෙමෙයි අනිත් කෝණ දෙක. මේ මම ඇන්දේ. අන්න ඒ දෙන්නගේ එකතුවට අර ඉන්න බාහිර කෝණය සමාන වෙනවා. එතකොට මේ ඇතුලේ ඉන්න කෝණ දෙක මම නිකන් BC කියලා ගන්නම්කෝ. එතකොට ඒ දෙන්න BC කියලා ගත්තොත් අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අර එළියේ හැදුන A කියන බාහිර කෝණේ සමාන වෙනවා ත්‍රිකෝණය ඇතුලේ යත් එක්කම හිටපු අභ්‍යන්තර කෝණේ නෙමෙයි අනිත් දෙන්නගේ එකතුවට. එහෙනම් ඔය A කියන එක්කෙනා සමාන වෙනවා B ධන C ට. ඕක තමයි අපිට දැන් පාවිච්චි කරන්න තියෙන ප්‍රමේය. හරි. එතකොට අපි මේ ප්‍රමේය ලියමු. මුලින්ම මේ රූපේ සටහන ඇඳ ගන්න. මේ රූප සටහන ඇඳලා ලියන්න මෙන්න මෙහෙම. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. ඔන්න ඕක තමයි අපිට අර ගාන හදන්න ඕන වෙන කරන අනිත් ප්‍රමේය. එහෙනම් දැන් අපි බලමුකෝ ගානට යන්කෝ බලන්න. හරි දැන් පේනවද මේ රූප සටහන? බලන්න මම ওই ප්‍රමේය ගන්න විදිය පෙන්නනවා. මේ මෙතන අපිට මේ තියෙන ත්‍රිකෝණයක් මම මේ රතු පාටෙන් අඳි. බලන්න ඒ ත්‍රිකෝණේ මෙන්න මේ පාදේ මේ දික් කරලා මේ බාහිර කෝණයක් හැදිලා තියෙනවා x කියලා. ඔයදී අන්නේ බාහිර කෝණේ මොකද වෙන්නේ සමාන වෙනවා මේ ත්‍රිකෝණය ඇතුලේ මෙයත් එක්කම ඉන්න එක්කෙනා නෙමෙයි. අනිත් දෙන්න. කවුද අනිත් දෙන්න? මේ 90යි මේ 50යි. එහෙනම් ඒ දෙන්නගේ එකතුවට අර x කියන එක්කෙනා සමාන වෙනවා. එහෙනම් අපිට x ගේ උත්තරේ ගන්න පුළුවන් x සමානයි 90 ධන 50. එහෙනම් එනවා x සමානයි අංශක 140යි කියලා. හරි. දැන් x හරිනේ. දැන් y හොයන්නත් එපා අපි. එතන y හොයන්න පුළුවන්. දැන් අපි අර මුලින්ම කරේ ප්‍රමේයක්. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් මොකද වෙන්නේ? ඒ දෙන්නගේ ඉස්සරහින් ඉන්න කෝණ දෙකත් සමානනේ. එහෙනම් බලන්න මේ මෙතන මේ කෝණෙට ඉස්සරහින් ඉන්න එක්කෙනා y. මේ පාදෙට ඉස්සරහින්. ඊට පස්සේ මේ පාදෙට ඉස්සරහින් ඉන්න එක්කෙනා එයා මුකුත් දීලා නැහැනේ. ඒතර එයා අරයට සමාන වෙන්න එපයි. පාද දෙක සමාන හින්දා. එහෙනම් මම එයාටත් දාගන්නම් y කියලා. ඔන්න අපි එහෙනම් එයාටත් දාගත්තා. අපි ෆස්ට් පේපර් එකේ රූප සටහන පේපරේම දෙනවනේ අපිට ඕන එකක් ලකුණු කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අන්න මම එහෙනම් එයාටත් y කියලා දාගත්තා. එහෙනම් දැන් අපි දන්න දේ කරමු. අපි දන්නවනේ දැන් මේ ත්‍රිකෝණය ඇතුලේ තුන් දෙනාගේ එකතුව 180යි කියලා. x කියන එක්කෙනා 140 කියලා අපි කලින් හොයාගත්තානේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් 140 එකතු කිරීම y එකතු කිරීම y සමානයි අංශක 180යි. දැන් එහෙනම් අපිට පුළුවන් y ට y එකතු කරගන්න. එතකොට එනවා 140 එකතු කිරීම 2y සමානයි අංශක 180යි. එහෙනම් y හොයන්න මම 140 දානවා එහා පැත්තට. එතකොට එනවා 2y සමානයි 180 ධන 140 එහා පැත්තට යනකොට ඍණ 140ක් වෙනවා. එතකොට එනවා 2y සමානයි 180න් 140ක් අඩු කරාම අංශක 40යි කියලා එනවා. මම දෙපැත්තම බෙදන්නම් 2කින්. එතකොට එනවා x සමානයි අංශක x නෙමෙයි y සමානයි අංශක 20යි කියලා එනවා. එහෙනම් ඔන්න y කියන එක්කෙනාගේ උත්තරෙත් අපි ගත්තා. හරි පුතේ දැන් ඔන්න අපිට තව එකක් තියෙනවා.
දැන් අපිට තව ප්‍රමේයක් තියෙන්නේ ජායන් සම්බන්ධව තියෙන ප්‍රමේයක් තමයි දැන් අපිට තියෙන්නේ. හරි අපි නිකන් බලමු මොකද්ද මේ ජායන් සම්බන්ධව අපිට ගන්න පුළුවන් ප්‍රමේය කියලා. හරි. අපිට ජායන් සම්බන්ධව මෙන්න මෙහෙම ප්‍රමේයක් තියෙනවා. ඔන්න මම ඇඳ ජායක්. ඔන්න කේන්ද්‍රය. මේ කේන්ද්‍රය කියලා හිතන්න මම මේ ඇඳ කේන්ද්‍රය. ඔය කේන්ද්‍රයේ ඉඳලා මං ජායේ හරි මැද්දට ඉරක් ඇන්දොත් එහෙම. කියන්නේ ජායේ හරි මැද්දට ඉරක් අඳිනවා කියන්නේ මේ ජායේ ඒතර මේ කැලි දෙක සමානයි. කේන්ද්‍රයේ ඉඳලා ජායේ හරි මැද්දට ඉරක් ඇන්දොත් ඒ ජායයි අර අඳින ඉරයි අතර හැදෙනවා අපිට අංශක 90ක කෝණයක්. ඕක තමයි අපිට මෙතනින් ඉගෙන ගන්න තියෙන ප්‍රමේය. අපි කේන්ද්‍රයේ ඉඳලා ජායක මැද්දට රේඛාවක් ඇන්දොත් ඒ අඳින රේඛාව ජායත් එක්ක ලම්බක වෙනවා. ලම්බක වෙනවා කියන්නේ අංශක 90ක් හැදෙනවා. ඒතර ඕක තමයි ප්‍රමේය. එහෙනම් අපි ඒකත් ලියාගමු ඒ රූප සරහන ඇඳලා. ඒතර අපි අපේ වචනෙන් ලියාගමු අපිට මේ ප්‍රමේය කෙටි ප්‍රශ්න පත්‍රයට ඕන වෙන්නේ නැහැනේ. අපි අපිට මතක තියාගන්න පුළුවන් විදිහට මෙන්න මෙහෙම ලියාගමු. කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව එම ජායට ලම්බක වේ. කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව එම ජායට ලම්බක වේ. හරි පුතේ. දැන් අපි බලමු අර ප්‍රශ්නෙන් අපිට මොකක්ද ඇහුවේ කියලා. දැන් අපිට කියනවා කේන්ද්‍රය ඕවන වෘත්තයේ AB ජායක් වන අතර එහි මධ්‍ය ලක්ෂය C වේ. මේ C කියන්නේ AB කියන ජායේ මැදලු. අපෙන් අහනවා OC AB අතර සම්බන්ධයක්. මැදනම් අපි නිකන් C ඉඳලා මෙහාට යා කරගමු. ඔන්න මං යා කරා. ඒතර හරි මැද කියලා කියන්නේ මේ දෙන්න කැඩෙනවනේ හරියටම දෙකට. අපෙන් අහන්නේ මොකද්ද දැන් මේ OC AB කියන එක්කෙනා අතර සම්බන්ධය. එහෙනම් මොකද වෙන්න ඕන? අපි කේන්ද්‍රයේ ඉඳලා මොකද කරේ? ජාය හරි මැදට රේඛාවක් ඇඳා. එහෙනම් ඒ රේඛාව අර ජායට ලම්බක වෙන්න තමයි තියෙන්නේ. එහෙනම් අපිට සම්බන්ධයට ලියන්න පුළුවන් ලම්බක වේ කියලා. අපිට ඒක පුළුවන් සංකේත පාවිච්චි කරලා ලියන්න මෙන්න මෙහෙම AB ලම්බකයි OC. ඔන්න ඔහොම ලිව්වනම් හරි. හරි පුතේ. අපි යමු දැන් ප්‍රශ්නාංක 11ට. එතකොට ප්‍රශ්නාංක 11ට යන්න කලින් අපි සිලින්ඩරයක් තියෙන්නේ අපිට. අපි චුට්ටක් සිලින්ඩරේ මතක් කරගමු. එතකොට සිලින්ඩරයක් කියලා කිව්වේ මෙන්න මේ වගේ රූපයක්. එතකොට සිලින්ඩරයක දැන් අපිට වර්ගඵලය ගැන කතා කරලා තියෙන වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගැන විතරයි ප්‍රශ්නේ සාකච්ඡා කරලා තියෙන්නේ. අපි සිලින්ඩරේ සම්පූර්ණම වර්ගඵලය සාකච්ඡා කරමුකෝ. මෙයාගේ බාහිර වර්ගඵලය, බාහිර පෘෂ්ඨ වර්ගඵලය. සිලින්ඩරේ හැදිලා තියෙන්නේ උඩ තියෙනවා වෘත්තාකාර මුහුණතක්. පල්ලෙහාත් තියෙනවා වෘත්තාකාර මුහුණතක්. දෙන්නම සමානයි. ඒ දෙන්නගේ ආරය අපි R කියලා ගමුකෝ. එතන අපිට සිලින්ඩරයක තියෙනවා සිලින්ඩරයක තියෙනවා. ඒතර වෘත්තාකාර තල මුහුණක් දෙකක්. කියන්නේ මේ දෙක අයින් කළා නැත්නම් හොඳේ. දැන් සැමන්ටින් එකක් වගේ අරගෙන ඒක එක මුහුණතක් අයින් කරොත් එහෙම අපිට කියන්න බෑ වෘත්තාකාර තල මුහුණක් දෙකක් තියෙනවා කියලා. ඒතර එකයි තමයි තියෙන්නේ. ඒතර සිලින්ඩරේ සම්පූර්ණ සිලින්ඩරයක් නම් එයාට වෘත්තාකාර තල මුහුණක් දෙකක් තියෙනවා. ඊට අමතරව එයාගේ මෙන්න මේ මැද කොටසට අපි කියනවා වක්‍ර පෘෂ්ඨය කියලා. ඔන්න ඔය මැද කොටසට තමයි කියන්නේ වක්‍ර පෘෂ්ඨය කියලා. ඒතර සිලින්ඩරේ අපි උස ගමු h කියලා. එතකොට අපි දන්නවා සිලින්ඩරේ අපිට සම්පූර්ණයෙන්ම පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කිව්වොත් එහෙම බාහිර අපි කරන්න තියෙන්නේ ඔය රවුන්ඩ් දෙකේ වර්ගඵලයට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එකතු කරන්න තියෙන්නේ. එතකොට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය නම් සූත්‍රය මතක තියාගන්න වෙනවා අපිට 2πrh. ඔක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. එතකොට වෘත්තාකාර තල මුහුණක් දෙකේනේ. එතකොට අපි දන්නවා එක රෝමක වර්ගඵලය πr වර්ගය ඒ සිලින්ඩරේ වෘත්තාකාර මුහුණක් දෙකම තිබ්බොත් මේක වැඩි කරගන්න වෙනවා දෙකෙන්. වැඩි කරලා එන උත්තරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි සම්පූර්ණ එක්කෙන එකතු කරන්න වෙනවා මේකේ සම්පූර්ණ වර්ගඵලය හොයන්න කියලා කිව්වොත් එහෙම. දැන් අපි ප්‍රශ්නෙට පොඩ්ඩක් යමු.
රූපයේ දැක්වෙන සිලින්ඩරාකාර බඳුනේ පතුලේ පරිධිය 10.5 සෙන්ටිමීටර් වන අතර එහි උස 20 සෙන්ටිමීටර් වේ. මෙම බඳුනේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා තමයි කියන්නේ. දැන් ඔයාගේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නලු. හරි දැන් අපි නිකන් සූත්‍රය දාගමුකෝ. අපි දැන් ටිකකට කලින් ලිව්වේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 2πrh. දැන් ලොකුම ප්‍රශ්නේ අරේ දීලා නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අවුලක් නැහැ පුතේ. පරිධිය දීලා නේද? ඕගොල්ලෝ පරිධිය කියන එක නම පරිධිය කියලා වචනයක් මේදී. පරිධිය 10.5ලු. ඕගොල්ලෝ පරිධිය හොයන සූත්‍රය දන්නවනේ 2πr. එහෙනම් අපිට ලේසි මේ ගාන. මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන තැන සූත්‍රෙත් 2πr කියලා කෙනෙක් ඉන්නවනේ. ඔන්න ඔය 2πr වෙනකොට අපිට පුළුවන් කෙලින්ම දාගන්න අර 10.5. එහෙනම් අපිට දැන් පුළුවන් 10.5 වැඩි කිරීම උස. උසක් දීලා තිබ්බනේ 20යි කියලා. එහෙනම් එයාටත් දාගන්නවා 20යි කියලා. එහෙනම් 10.5 20ෙන් වැඩි කරන්න තියෙන්නේ. දැන් 10.5 කියන එක කෙනා 20ෙන් වැඩි කරනකොට අපිට මුලින්ම පුළුවන් මේ දශමතිත පන්න ගන්න. අර මොකද 20 කියන එක කෙනාට බිඳුවක් තියෙනවනේ පිටිපස්සේ. අපිට පුළුවන් අන්නේ බිඳුව කපලා දාලා මෙයා ගුණ කිරීමක් විදිහට ඉන්න හින්දා දශමතිත එකපාරක් පන්න ගන්න දකුණට. ඒතර එනවා 105 වැඩි කිරීම 2 කියලා. ආයෙනම් 105 දෙකෙන් වැඩි කරගත්තා නම් හරි. දෙවරක් 5 10යි එකක් විතරයි. දෙවරක් බිඳුව බිඳුවයි එකයි එකයි. දෙවරක් එක 2යි. එතන එනවා 210යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් මෙයාගේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපිට එනවා වර්ග සෙන්ටිමීටර් 210යි කියලා. හරි. ඊට පස්සේ අපි යමු ප්‍රශ්නාංක 12ට. දැන් ওই ප්‍රශ්නාංක 12 වගේ එකක් O level වලට ළඟකදී නම් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ගොඩක් එන්න chance එකක් තියෙනවා. මොකද මේ ප්‍රශ්නේ ඇවිල්ලාම නැහැනේ. ඔයගොල්ලෝ බලන්න පාස් පේපර්ස් වල 2016 ඉඳලා ওই ප්‍රශ්නේ දැකලාම නැහැ අපි. එහෙනම් ওই වගේ එකක් එන්න ලොකු හැකියාවක් තියෙනවා. මොකද දැන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දැන් ප්‍රශ්න අහුව දාන්නේ නැහැ. අලුත්ම ප්‍රශ්න තමයි. කොහොමත් අහුව ගණන් පේපර් එකට අහන්නේ නැහැ. ආයෙත් ඒකම අහන්නේ නැහැනේ. හරි. ඒනවල ප්‍රශ්න පොඩක් අලුත් වෙවි යනවා ගණන් පේපරේ ගිය අවුරුද්ද ඉඳලා. එතකොට දැන් මේ වගේ එකක් ඇවිල්ලා නැති හින්දා එන්න හැකියාවක් තියෙනවා. දැන් අපිට මේකේ මොකක්ද කියන්නේ මේ සමීකරණ දෙක විසඳන්න නැතුව x ධන y හොයන්නලු. හරි. මුලින්ම පුතේ ඔය වගේ ගාණක් දුන්නොත් පොඩි කටු කොලයක් ඔයගොල්ලෝ කොහොමද කටු කොල බෙදනවා පේපර් එක කරනකොට අරගෙන ওই දෙක එකතු කරන්න. මුලින් සමීකරණ දෙක එකතු කරන්න. ඔයගොල්ලෝ නිකන් එකතු කරන විදිහට එකතු කරන්න. වම් පැත්ත විතරක් ගමුකෝ. ඒතර x ධන 2y ට එකතු කරන්න ඕන 2x ධන y. එකතු කරලා නිකන් බලන්න. x ට 2x එකතු කරාම 3x 2y ට y එකතු කරාම 3y. දෙකටම එකම එක්කෙනා එනවා නම් ඔයා කියන්නේ එකතු කරන්න තමයි තියෙන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? මම මේ දෙක එකතු කරගන්නවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ධන 2y ට එකතු කරනවා 2x ධන y. එතකොට වම් පැත්ත එකතු කරන හින්දා දකුණු පැත්තත් එකතු වෙනවා. ඒතර 7ට එකතු කරනවා 11ක්. x ට 2x එකතු කරාම 3x y ට 2y එකතු කරාම 3y සමානයි 7ට 11ක් එකතු කරාම එනවා 18යි කියලා. මට පුළුවන් මේ දෙන්නගෙම 3x කෙනුයි 3y කෙනුයි දෙන්න ගාම 3ක් තියෙන හින්දා 3ක් එළියට ගන්න. ඒතර 3x කෙන් 3ක් ගත්තාම x ධන 3y කෙන් 3ක් ගත්තාම y සමානයි 18යි. දැන් අපිට පුළුවන් මේක x ධන y නේ හොයන්න තියෙන්නේ. එහෙනම් මේ 3යින් කරගන්න මන් දෙපැත්තම බෙදනවා 3ෙන්. එහෙනම් අපිට එනවා x ධන y සමානයි 18 3ෙන් බෙදුවම අපිට උත්තරේ එනවා 6යි කියලා. එහෙනම් ඔන්න ඔය වගේ තමයි අපි ගාන හදන්නේ ඕකේ. දැන් අපිට නිකමට හරි අර එකතු කරගනිද්දි එකතු කරාම දෙන්න සමාන වෙලා ආවේ නැත්නම් සමීකරණ දෙක අඩු කරන්න. එක්කෝ ඒ කියන්නේ මේ ගාන හදන්න තියෙන එකතු කරලා එක්කෝ අඩු කරලා. ඒතර ඒක අටු වැඩ ගොලේ හදලා බලන්න එකතු කරාම එකම එක්කෙනා එනවාද කියලා එකම එක්කෙනා එන්නේ නැත්නම් අඩු කරලා බලන්න. එතකොට එකම එක්කෙනා එනවාද කියලා. ඒ කියන්නේ එකම එක්කෙනා කියලා හොයාගත්තේ මම කොහොමද? මේක අහන්නේ x ධන y නේ. දෙන්නටම තියෙන ඉස්සරහ එකේ ඉලක්කමනේ. ඒකෙන් තමයි මම මේ විදිහට හොයාගත්තේ. ඉලක්කම් වෙනස් වුණොත් එහෙම එතකොට එකම එක්කෙනා එන්නේ නැහැ. හරි. එතකොට පුතේ මේ වීඩියෝ එකේ අපි කතා කරන අන්තිම ගාන තමයි 13 වෙනි ගාන. ඊට පස්සේ අපි දෙවෙනි වීඩියෝ එකෙන් තමයි මේකේ ඉතුරු කෙටි ප්‍රශ්න 12 සාකච්ඡා කරන්නේ. හරි බලමු අපි එහෙනම් 13 වෙනි ගාන. දැන් මෙන්න මේකේ අනුක්‍රමණය අහනවා. දැන් අපිට අනුක්‍රමණය වෙන සූත්‍රයක් තියෙනවා. අපි ඒ සූත්‍රෙත් ලියාගමු.
අනුක්‍රමණයට කියන්නේ අපි සිම්පල් m. ඒතර අනුක්‍රමණය හොයන්න පාවිච්චි කරන සූත්‍රය තමයි y ඛණ්ඩාංකවල අන්තරය බෙදීම x ඛණ්ඩාංකවල අන්තරය. ඔන්න ඕක තමයි අපි අනුක්‍රමණය හොයන්න පාවිච්චි කරන සූත්‍රය. ඒතර ඔහොම සූත්‍රය දාලා අනුක්‍රමණය හොයන්න නම් අපි අනිවාර්යයෙන්ම ඛණ්ඩාංක දෙකක් දැනන් ඉන්න එපයි. අපි අර ගාන බලන අපිට ඒකේ ඛණ්ඩාංක දෙකක් හොයාගන්න පුළුවන් නේද? අපිට මේ මෙන්න මෙතන ඛණ්ඩාංකේ ගන්න පුළුවන් මේ මම මේ පාට කරේ. එතන x එක්කෙනා දන්නවා 2යි. එතන y එක්කෙනා දන්නවා 5යි. ඊට පස්සේ මේ 1 කියන එක්කෙනාගේ ඛණ්ඩාංකෙත් ගත්ත කෙනේ. එතන x කියන එක්කෙනා බලන්න එකක එකට පල්ලෙහෙන් x ගින්න බිඳුව y කියන එක්කෙනා තමයි 1. දැන් අපිට පුළුවන් මේකට සූත්‍රය දාගන්න. අපිට දාන්න පුළුවන් අනුක්‍රමණය සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. දැන් මේ ඛණ්ඩාංක දෙකක් අපි ලියාගත්තනේ. අපි ඒ ටික නිකන් xy කියලා දාගමු. මම දාගන්න අපි සාමාන්‍ය ඛණ්ඩාංකයක් කරන මුලින්ම ලියන්නේ xව. එහෙනම් මම ගන්නම් මෙයා x1, ඊට මෙයා y1. මෙයා x2, මෙයා y2. අවක කොහොම ආදේශ කරගමු අතන්ට. එහෙනම් අපිට දාන්න පුළුවන් අනුක්‍රමණය සමානයි y1. බලන්න y1ට ඇවිල්ලා තියෙන්නේ 5. අඩු කිරීම y2. y2ට ඇවිල්ලා තියෙන්නේ 1. ඊට පස්සේ බෙදීම x1. x1ට ඇවිල්ලා තියෙනවා 2. අඩු කිරීම x2. x2ට ඇවිල්ලා තියෙනවා බිඳුව. එතන එනවා 5න් එකක් අඩු කරාම 4යි. 2කින් බිඳුවක් අඩු කරාම 2යි. 4 2කින් බෙදුවම වෙනවා 2යි කියලා. හරි පුතේ. එතකොට අපිට එහෙනම් ඒ ගානට උත්තරේ එන්නේ 2යි කියලා. එතකොට අපි දැන් මේ වීඩියෝ එක පළවෙනි කොටස අපි කෙටි ප්‍රශ්න 25 පළවෙනි කොටස වීඩියෝ එක තමයි මේ සාකච්ඡා කර ඉන්නේ. එතකොට මේ වීඩියෝ එකේදී අපි කෙටි ප්‍රශ්න 13ක් වෙනකන් සාකච්ඡා කරා. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. අපි දෙවෙනි වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු. යාගේ ඉතුරු කෙටි ප්‍රශ්න 12